Good morning. අද අපි යනවා බයික් එකේ පොඩි රවුමක් යන්න තමයි අදත් ඇවිත් ඉන්නේ. අපි පාන්දර 4 මාරට වගේ තමයි ඉතින් පිටත් උනේ. අපි අද යන්නේ නුවරඑළිය පැත්තට. ඉතින් අපි තේ එකක් බොන්න බයික් එකේ යනකොට ඉතින් අමාරුයිනේ මෙතන මේකද තැලිගම හෙළබොජුන් එකේ නැවතුව තේ එකක් බොන්න. ඉතින් අපි තේ එක බීලා ආයි ගමන පටන් ගන්න තමයි හදන්නේ. එහෙනම් එන්න අපිත් එක්ක යන්න. දැන් වෙලාව 6 මාරට විතර. දැන් පැය දෙකක් විතර අපි ඇවිත් ඉන්නේ. ඉතින් බලමු කොහොමද ඉස්සරහට. මෙතන තමයි හෙළබොජුන් වල මේක තමයි අපි කන්න නැවතුවේ. කන්න ගියා නැති එකක් බොන්න නැවතුවේ. මෙතන වටපිටාව මාර ලස්සනයි ඉන්න මම පෙන්නන්න. කිතුල් කරා පහු කරගෙන යනකොට හිතෙනවා හැම වෙලේම මේ වයිට් වෝටර් රාෆ්ටිංగ్ කරන්න තිබුණා හොඳයි කියලා අපි ඒ දවසට එනවා රාෆ්ටිංగ్ කරන්න. මම ඒ එක්ස්පීරියන්ස් එක ආරම්භ නැහැ. ඉතින් අපි රාෆ්ටිංg කරන්න එනවා කියලා හිතාගත්තා. මේ පාරේ හත තමයි මට ඉතින් මට ඒ කතාව කියන්න හිතුණා. මේ ගොඩක් කතාවකදී අපි සිද්ධි මුණ දෙනවා. ट्रैफिक अडुई මේ පාරවල් වල සතිය දවස්වල වුණත් නමුත් මේ දුර බස් වලින් බේරිලා අපේ ගමන යනවා කියන්නේ ඉතාම අමාරු වැඩක්. ඉතින් ඔයාලත් ඒ කතාවට එකගයි නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඒ වැඩි බේරිලා බලමු අපි කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ කියලා නුවරඑළිය පැත්තට තමයි යන්නේ. දැන් ඉන්නේ ගිනිගත් හේන ටවුන් එකේ. ඉතින් මේ බෞද්ධ කොටි දැක්කම මතක් වෙනවා ඇතිනේ ඊළඟට එන්න තියෙන්නේ මොකද්ද කියලා. ඊළඟට එන්න තියෙන්නේ ශ්‍රීපාද වාරේ. දැන් තමයි හරියට මිර පායගෙන එන්නේ. ලා රස්නයක් ඇඟට දැනෙනවා හරි සනීපයි ඒක. මේ වань පාර දෙපැත්තේ මෙතන වෙන්නන්න. පාර දෙපැත්තේ පොඩි දිය පාරවල් ගල් වලින් වතුර ගලාගෙන යනවා. අපි වගේම කට්ටිය ඉන්නවා බයික් එකේ ට්‍රිප් එකක් යන බයික් ට්‍රිප් කට්ටිය. යාළුවෝ හොදරගෙන තමයි අපි එන්නේ. ගානෝ මගේ රටේ ලස්සන. ඒ මන් දවසකුත් කිව්වා වගේ ගමනක් යනවා එක්ස්ප්ලෝර් කරන්න ලංකාව එක්ස්ප්ලෝර් කරන්න යනවා නම් හොඳම විදිහක් තමයි ස්කූටර් එක. අපි හැටන් වලට ආවා. මේ අපේ උදේට කන්න තැනක් තමයි බලන්නේ. අපි මම අපි කියන්නේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා මේ පැත්තේ මේ උඩ රිවිව්ස් තියෙන මේ කඩේක රෙස්ටෝරන්ට් එක. ඒක ගන්නනේ අපි ඒක හොයාගෙන තමයි යන්නේ. එතන ගිහින් බලමු මේ කොහොමද කියලා කෑම. කන්න කාලේ මේ එයාටත් මොනවා හරි කන්න දෙන්න එපා. මම හරි කියන්නේ එයා කන්න දෙන්න වෙයි. එහෙනම් අපි එයාට කෑම අරන් දෙන්න ආවා. පෙට්‍රල් ටිකක් ගා ගන්න ආවේ. එයාත් එක්ක තමයි අපි දැන් දුර ගමන් මේ දෙවෙනි එක. පළවෙනි එක තුන් සාර්ථකව ගියා. දවස් දෙකක් තුනක් වේලි කලාපට ඉතින් යනවා තෙත් කලාපට. දැන් ඉන්නේ හැටන් වල. game cam you know අපි ගත්තා උළුදු වඩේ දෝසේ. කොහොමද දුන් දාන කන්න තමයි තියෙන්නේ සිත්ලේ.
Itu ada. Itu ada. Harus. Iya ada malah. Itu ini bitter udah. Ini ada enggak? Bitter karena sarada habis udah. ඉන්න තියෙනවා කිරි එක වෙන දාගෙන එනවා. ඉතින් අපි කිරි එක දීලා ඉතින් අපි යනවා ඊට පස්සේ ආයි ටිකටම කිරි එක දීලා බලමු. ආයි කෑම මෙතනට එන්න මේ ඕගොල්ලෝ හැටන් පාරේ යනවා නම් ඉතින් මෙතනට එන්න කෑම ගන්න. මේ දින මස්කැලිය රෝඩ් එකේ. නැවතත් අපි ගමනේ අපි කාලේ ඉවර වුණා. අපි කෑවේ මස්කෙලිය රෝඩ් එකේ පාරේ තියෙන මේ ශ්‍රී රිසි විලාස් කියන කෑම කඩේ. හරිම රහයි රෙකමන්ඩ් කරනවා ඕන කෙනෙකුට ඇවිත් කන්න. පැටර්න් පැත්තේ එනවා නම් මේ මස්කෙලිය පාරේ ශ්‍රී රිසි විලාස් ඔයගොල්ලෝ ගාව හොයාගන්න පුළුවන්. ඉතින් අපි යන්නේ යන්න පටන් ගත්තා. අපි දැන් ඉන්නේ සෙන්ට් ක්ලෑර්ස් දියැල්ල view point එකේ. ඔයාලට පේනවද මේක ඉතින් හැමෝම දැකලා තියෙන තැනක්. නමුත් ඉතින් මේ පුදුම ලස්සනක් තියෙන්නේ. හැමදාම යන කෙනෙක් මෙතනින් දකින්න ඇරෙන්න. අපි වගේ කලාතුරකින් මේ පැත්තට එන කෙනෙක්ට ඉතින් ගොඩක් ලස්සනයි මේ පැත්ත. මේ එල්ල වන්නකෝ. රිදී කන්දක් වගේ කඩාගෙන හැලෙන්නේ. S දෙකට පේන ලස්සන මේ ෆෝන් එකේ ලෙන්ස් එකටත් තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. බලු යාළුවෝ ගොඩක් ඉන්නවා. නේද මුත් කන්න දෙන්න ගේන්න බැරි වුණා අපිට. මේ බලන්නකො මේගොල්ලෝ මේ පාරේ හිටියට මේගොල්ලන්ගේ ලස්සන. හලෝ. හයි. මේ අපිට අති විශාල වැරද්දක් වෙලා තියෙනවා. මේ අපි ඉස්සෙල්ලා මේ දියල්ලත් එක්කනේ අපි කිව්වේ ඒක මේ අපි කියන්නේ මම කිව්වේ සෙන්ට් ක්ලෑර්ල්ල කියලා. ඒක ඇත්තටම සෙන්ට් ක්ලෑර්ල් නෙවෙයි. මේක තමයි සෙන්ට් ක්ලෑර්ල්. මේ පාරෙන් ඇත්තටම මං සෑහෙන වතාවක් ගිහින් දිනවා. ඒත් මේ එල්ල පැටලුණා. මේක තමයි සෙන්ට් ක්ලෑර්ල්. සෙන්ට් ක්ලෑර්ල් ගාවට තමයි මේ දැන් ආවේ. මම දැන් කලින් එක ඩෙවොන් ඇල්ල. ළඟටම යන්න. මම දැන් ඇල්ල ළඟටම යන්න පුළුවන් මේ පාර තියෙනවා. බලන්න පේනවද පාර වගේ තියෙනවා. මම හිතන්නේ මේ ඇල්ල ළඟටම යන්න පුළුවන් පාරක් තියෙනවා. හිතන්නේ මට පේන විදිහට. ඉතින් මේ ඇල්ල ළඟටම ගිය කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අපි නැවතුවා මේ කලවකැලේ වඩේ කඩේ. මේකේ නම මාරුති වඩේ කඩේ. අපි මේ නුවරඑළිය එනවා නම් මේ වගේ මේ වඩේ කඩ දෙක තුනක් තියෙනවා. ඒවෙන් මෙන්න මේව ගන්නවමයි. පරිප්පු වඩේ 20යි, උළුළු වඩේ 20යි. මේකේ තියෙන මුං ඇටයි ඒවා. මේ තියෙන්නේ පොල් පැණි දාපු එක. මේ ඔක්කොම මාරහයි. ඔක්කොම 20යි. ඔන්න අපි නුවරඑළියට ආවා. මේ තාම නුවරඑළිය ටවුන් එකට ඉරේලි වැටිලා ආස්ත නිල් පාටයි. ඒ වුණත් නුවරඑළිය ටවුන් එකට තාම අවුව වැටලා නැහැ. පොඩි අඳුරක් තියෙන්නේ. ඒ වුණාට ආස්ත නිල් පාටයි පැහැදිලි. මේ ඉන්න පෝනියෝ. එන්නඩා පාත්‍රික. ඒ කියන්නේ පොයද බම් බලාගෙන යන්නේ. එහෙම තමයි යහන්නේ. ගොඩාක් ෆොරිනර්ස්ලා ෆොරින් ටූරිස්ට්ලා සහ ලෝකල් ටූරිස්ට්ලා ගොඩාක් ඇවිත් ඉන්නවා අද බලන්න. මොකද දැන් මේ ලෝකල් අය නම් වැඩි මේ ලොන් වීකෙන්ඩ් එකත් එක්ක පිටින කොට ලස්සනයි. ඉතින් ඇතුළට ගිහිල්ලත් බලන්න ඕනේ. මම තමයි එළියෙන් පේන්නේ. ඉතින් ගොඩක් අය ඇවිල්ලත් ඇති. මේ මම නුවරඑළිය ඉපදුනා වුණත් මම මේ ෆස්ට් ටයිම් තමයි නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක බලන්න එන්නේ මේ.
අපි දැන් ඉන්නේ නෝර්වේ ඩොමිනෝස් එකේ. මෙලා 12ට විතර ඇති දවල්ට කන්න ආවේ. අපි දැක්ක මේ ඔෆර් එකක් තියෙනවා මොකක්ද රයිස් ඩොමිනෝස් රයිස් එක රුපියල් 399 ඉතින් ඒක අවසන් කරනවා. ඉතින් අපි ඒක ගන්න තමයි ආවේ. ඒකන් තමයි ආවේ. ඉතින් අපි ගත්තා මේ ශ්‍රී ලංකන් චිකන් කරි රයිස් එකයි අනිත් එක ඩෙවිල් චිකන් රයිස් එකයි ඒක 50 එකක්. ඉතින් පාරවලම කොහොමද කියලා තුන්ති අරගෙන මේ ඩොමිනෝස් රයිස් මම දැන් මේ තියෙන්නේ ඩෙවිල් චිකන් රයිස් එක. ඩෙවිල් චිකන් එකක් තියෙනවා ලුණු තක්කාලි වෙජිටබල් ටිකක් තියෙනවා. ඒකෙමයි ඊට පස්සේ අමෙරිකන් කරි එක. මේ කරි රයිස් එක ඒකත් චිකන් එක එකම රයිස් එක. මේක ටික බත් වැඩි මේ වෙන්නේ කරි රයිස් එක ශ්‍රී ලංකන් චිකන් කරි රයිස් එක. මේක තමයි කතාවේ කාලා බලමු. හරි අපි දැන් දවල්ටත් කෑවා. දැන් වෙලාව 12ක් පහු වෙලා තියෙන්නේ. වැස්ස නෝරෙලියට හොඳටම වැස්ස එකපාරට ලොකු වැස්සක් ආවා. ඉතින් 399 රයිස් එක තමයි අපි දවල්ට කෑවේ ඩොමිනෝස් එකේ. හොඳට තිබ්බා ඒකේ අපි ගත්තේ ඩෙවිල් චිකන් එකයි ශ්‍රී ලංකන් කරි රයිස් එකයි. ඉතින් ඩෙවිල් චිකන් එක තමයි ඉතින් මට රහ. මෙයාටත් රහ ඒක. ඉතින් අපි දැන් යනවා. අපි යන්නේ උඩුකුසලාවට. මගේ ගෙදරට යන්නේ. මම උපන් ගෙදරට. අපේ ආච්චි අම්මව සීයෝයි බලන්න. ඉතින් අපි හෙටම තව කිලෝමීටර් 30ක් විතර ගමනක් තියෙනවා. මේ හයියෙන් වහින්න කලින් යන්න ඕනේ නේද? කම්බිමු. දැන් හොඳට සීතලයි මොකද වැස්ස හොඳටම නෝරෙලියට එකපාරට ලොකු වැස්සක් කඩාගෙන ආවා. ඈත කන්දට හොඳටම පායලා තියෙන්නේ. හොඳට ඉරේලිය වැටලා තියෙන්නේ. ඒත් නෝරෙලිය ටවුන් එකට හොඳටම වහිනවා. මම මේ නෝරෙලියට ආවේ මේ අවුරුදු තුන්වෙනි පාරට. ආපු දෙපාර ආපු නෝරෙලියට වහිනවා. මාර සීතලයි. සීතලයි. සත්තු තෙමිලා බල්ලෝ තෙමිලා පොණියෝ තෙමිලා අර බලන්න අර ඈත අහස නිල් පාටයි. අර කඳු වලට ඉර පායලා මේ බිල්ඩින් නිසා පේන්නේ. මේ ගස් නිසා පේන්නේ. ඈත කන්දට මේ ඉර පායලා තියෙන්නේ. නම් මේ වහිනවා මේ ටවුන් එකට වහිනවා. නෝ දුස්සලා පාරට පියරෙව්වා. අපි හැවෝම කන බොන කැරට්ලි සෙතෙන් මේ තමයි නෝරෙලියේ ආසාවට මේ ගම්වල නගරවල රාගල උඩුසලා කඳපොළ ඔය ටිකේ නෝරෙලිය හැමෝගෙම බහුතරයේ ප්‍රධාන ජීවනෝපාය මේක තමයි. මේ තියෙන්නේ අපේ ගෙදරට යන පාර. අසනයිද? පොඩ්ඩ දුරක් ගියාම මේ ස්ටේට් එකේ ප්ලාන්ටේෂන් එකේ වතු අධිකාරිතුමාගේ බංගලාවේ තියෙන්නේ. ඒක ගස් බංගලෝ එකක්. අපි ඉතින් එදරට ගිහිල්ලා නැහැ දවස් ඒ වුණාට.